රෝසමලේ නටුවේ කටු වන බඹරෝ ඕම හිටු නටුව නොවේ මල සිඹිමි මම ළමයෝ පැණි උරමි. මං පොඩි කාලෙත් ඔය වගේ කවි කිව්ව මතකයි. මගේ දුවටත් ඒ විදියටම ලස්සනට කවි කියන්න පුළුවන්නේ. ගහේකට උල් කරන්න ඕනි නෑ කියලා කතාවක් තියෙනවනේ. අද දූපැටියා උදෙන්ම නැගිටලා වගේ. බලන්න ඕනේ මොනවද කරන්න කියලා. හාපැටියා සුදු හාපැටියා කිරි සුදු පාටයි හාපැටියා පුළුන් වගේ බෝලි වගේ හාපැටියා මගේ හාපැටියා. වයිටා අනේ එක විදියකට ඉන්නකෝ. මට උදව් වෙන්න නැතුව ඔක්කොම හැටි කරනවා. තරහයි යන්නේ මං ඔයා එක්ක. good morning මගේ පැංචි. මොකද මේ උදෙන්ම හැරිලා? එදත් ලස්සනට හදලානේ. මගේ දුව හපනෙක් වෙලානේ දැන්. කෝ බලන්න. අම්මා good morning අම්මා. අපේ ටීචර් කිව්වා හොඳ ළමයි උදෙන්ම නැගිටිනවලු. Taman නිදාගත්ත ඇඳත් හදනවලු. තව මොනවද ටීචර් කියලා දුන්නේ? ඊට පස්සේ තමයි දත් මැදලා මුණ හොදලා අලුත් ඇඳුම් අඳින්නේ. මං ඔයාගේ good girl නේද අම්මේ? ඔව් පුතේ. ඔයානේ මගේ good girl. ළමයි හොඳ පුරුදු ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි මල් වගේ ඉන්න පුංචි ළමයි තවත් ලස්සන වෙන්නේ. උදේටයි රෑටයි දත් මදින එක, අම්මිට උදව් කරන එක, අම්මටයි තාත්තටයි වඳින එක, බුදු සාදු වඳින එක මම මේ ඔක්කොම කරනවා අම්මේ. මට ඕනේ හොඳම බබෙක් වෙන්න. මගේ දුව හොඳම බබෙක් තමයි. කෝ දැන් ගිහින් දත් මැදලා මූණ හොදන් එන්නකෝ. නැත්තම් මොන්ටිසෝරි යන්න පරක්කු වෙයි. හරි අම්මා. අම්මාගේ හොඳ දුව හොඳ වැඩ ටිකක් කරන් ඉක්මනට එන්න. මං හොඳ පුරුදු කළා කියලා අද ටීචර් එක්ක කියනවා මං. YouTube channel එක like කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. subscribe කරන්නත් අමතක කරන්න එපා.